GR1000 Black Eagle USA machine එක. මේක අපි අලුතෙන්ම ගෙනන machine එක. මේකේ manual එකේ තියෙන ඔක්කොම detail ටික. earphone එකේ තියෙන charger එක තියෙනවා. මේ machine එක check කරන්න මෙහෙමයි. මේකෙන් මෙයාව හදා ගන්න පුළුවන්. ළඟට මෙතන on කරා. ඊළඟට අපි කරන්නේ මෙයාව on කර ගන්නවා. on කරගෙන අපි diamond වලින් chair දානවා. එතකොට මේ bulb එකවත් වෙනවා. diamond වලදී hardness 4 වඩා වැඩිව තමයි මේක පෙන්වන්නේ. ඊට පස්සේ අපි කරන්නේ depth එක set කර ගන්නවා. අපි මීටරයට මුලින් බලමු. මේ මීටර්ස් වලින් තමයි ඔක්කොම මැනෙන්නේ. මීටර 15ක් වෙනකම් බලන්න පුළුවන්. ඊට පස්සේ රේන්ජ් එක මීටර 5ක් දානවා. මීටර 99ක් වෙනකම් බලන්න පුළුවන්. මේ ඔක්කොම කරලා තමයි ස්කෑන් කියන බටන් එක ඔබන්නේ. එතන මේ ලයිට් එක වැඩ කරනවා. හරි. එතන මේ ස්ක්‍රීන් එකෙන් කරන්නේ ඈත පොයින්ට් එකක් බලනකොට මේ ලේසර් පොයින්ට් එක ඈත පේන්නේ නැති නිසා ඒ ලේසර් පොයින්ට් එක හොයාගන්න තමයි මෙයාව යූස් කරන්නේ. එතන මෙතන තියලා තියෙනවා පොඩි ජෙම් කැලි ටිකක්. ඒක අපි සර්ච් කරනවා. ඊට ඉස්සෙල්ලා මේ ඇන්ටනාව දික් කර ගන්න ඕනේ. දික් කරගෙන මෙහෙම පොඩ්ඩක් ඉස්සරහට ඇන්ගල් කරාම මෙයා සර්ච් කරනවා. සර්ච් කරලා තප්පර 30ක් වගේ කාලයකදී මේ නවතිනවා. ඊට පස්සේ අපි යනවා ඉස්සරහට. ඉස්සරහට යනකොට මෙයා පව වුණාට පස්සේ අනිත් පැත්ත හැරෙනවා. ඊළඟට මේක ෂෝට් කරගන්න. කරගෙන හරියටම අදාළ පොයින්ට් එකට පොඩ්ඩක් එහාට මෙහාට කරාම අදාළ පොයින්ට් එක සෙට් වෙන ගමන් මෙයා රොටේට් වෙන්න පටන් ගන්නවා. දැන් මේකේ ප්‍රමාණයත් එක්ක මේකේ සද්දෙත් එනවා. ප්‍රමාණය පොඩි නිසා සමහර වෙලාවට සද්ද එන්නේ නැහැ. සමහර වෙලාවට එනවා. ප්‍රමාණයත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. ඔන්න වගේ ගන්න පුළුවන් චෙම්බර් එක. අපි ඕමම ගෝල්ඩ් වලට දාමු. ගෝල්ඩ් එක දානකොට මේකෙන් ගෝල්ඩ් සිලෙක්ට් කරාම මෙයා ගෝල්ඩ් වලට චේන්ජ් වෙනවා. මේ මුද්ද තියෙනවා මෙතන. තියලා අර විදිහටම අපිට පුළුවන් සර්ච් කරන්න. පොඩ්ඩක් ඉස්සරහට ඇන්ගල් කරලා මෙහෙම සර්ච් කරාම මේ අත්ත ඔහම ගිහිලා නවතිනවා. තප්පර 30ක් වගේ කාලයක් වල නවතිනවා. එහෙම නවතින්නේ නැත්නම් ඒ කියන්නේ ඒ අපි සර්ච් කරන ඒරියා එකේ අදාළ දේවල් නැහැ කියන එක. මේකෙත් එහෙම පව කරගෙන යනකොට මෙයා අනිත් පැත්තට හැරෙනවා. මේක ෂෝට් කරගෙන බලා ගන්න බලන්න. හරියටම තැනක් හරිද කියලා. මේකේ ප්‍රමාණයත් එක්ක තමයි සද්දේ එක තීරණය වෙන්නේ. ඩිටෙක්ට් වුණ ගමන් සද්දයක් එනවා. ඊට පස්සේ කැරකෙන සද්ද එන්නේ ප්‍රමාණය වැඩි වෙනකොට. ඊට පස්සේ ගැඹුරු බලන මෙතඩ් එක මේකයි. අපි හිතමුකෝ දැන් ඔන්න මෙතන තියෙනවා ගෝල්. අපි ගෝල් වලට දාලා තියෙන්නේ. ජෙම් වලට ගියා කියලා මේක කැරකෙන්නේ නැහැ. ඒතර ගෝල් තියෙන පැත්තට හැරෙන එක තමයි වෙන්නේ. ගෝල් තියෙන තැනට ගියාම තමයි මෙයා කැරගෙන ගන්න. එතකොට මෙහෙම නවත්තගෙන අපි අත හොල්ලන්න නැතුව හිමින් සැරේ ඉස්සරහට යනවා. අත ඇරලා මැෂින් එක. එතකොට මෙයා ඕම තනිකරම අනිත් පැත්ත හැරෙනවා. එතකොට අපි දැන් මිට තිබුණේ කලින් මෙතන. දැන් මෙතන තියෙන්නේ. අන්නේ මිට ගිය දුර ප්‍රමාණය තමයි මැෂින් එකේ යට ඉඳන් මෙතන තියෙන දුර ප්‍රමාණය. ඔන්නම හොයන්න පුළුවන්. අපි ඕක දැන් මේ මේසේ යටින් තියෙනවා. මෙයාව මේසේ යටින් තියලා චෙක් කරලා බලමු. එතකොට ගල් වල කොන්ක්‍රීට් ඇතුලේ ඒ මගේ තිබ්බ කියලා ප්‍රශ්නයක් නැහැ. අර විදිහටම බලන්න. මුලින්ම සර්ච් කරනවා. මීටරට වඩා වැඩි නිසා අපි ඩෙප්ත් එක පොඩ්ඩක් වැඩි කරගමු. වැඩි කරගෙන සර්ච් කරා. මොකද හැමතිස්සෙම දුර මනින්නේ මැෂින් එකේ ඉඳලා. ඊට පස්සේ මේව ෂෝට් කරගෙන අපි අදාළ තැනට යමු. එනකොට ඒ හරියටම මේ පොයින්ට් එකේදී සර්ච් කරනවා. මේකේ ගැඹුර බලනකොට අපි අදාළ කොටුන තැන ඉඳන් එක ඩිරෙක්ෂන් එකකට යනවා. යනකොට මෙයා එකපාරම අනිත් පැත්ත හැරෙන වෙලාවක් එනවා. එතකොට ඒ ගිය දුර ප්‍රමාණය තමයි මැෂින් එකේ ඉඳන් පොළොවට තියෙන දුර. දැන් මේකේ පොළවේ තියලා තියෙන්නේ.
තියෙන දොර ඔන්න ඔය විදිහට හොයන්න පුළුවන්. අපි ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්න. ගල් ඇතුලේ තියෙන ඒවා බලන්න, කොන්ක්‍රීට් ඇතුලේ තියෙන ඒවා බලන්න පුළුවන් කියන එක පැහැදිලි වෙන්න. ඊට පස්සේ පොළවේ වලක් හරලා දාලා ඒ ටිකත් ගන්න. සරල වීඩියෝ එකක් මේ දැම්මේ.